ආසියානු කුසලානයේ සුප්‍රීසියුදනාගේ තරඟපටියේදී ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් ඊයේ ඩුබායියේදී තරඟ බිමට පිවිසුවේ තරඟාවලියේ තීරණාත්මක මොහොතේදී. ඩුබායි පිටියේ තීරණාත්මක කාසිය වාසිය දසුන්ගේ පැත්තට කැරකී ගියේ රෝහිත් ශර්මා ප්‍රමුඛ ඉන්දියානුවන්ට මෙම තරගයේ පළමු මානසික වෙඩිමුරේ එල්ල කරමින් දෙවරක් නොසිතාම දසුන් ඉන්දියානුවන්ට පළමුව පන්දුවට පහර දෙන්නට ආරාධනා කරද්දී සිය නායකයාගේ තීරණයට උපරිම සාධාරණ ඉටු කළ මහේෂ් තීක්ෂණ රාහුල් ලකුණු 6කට දවාගත්තේ ඉන්දියානුවන්ගේ ගමන ආරම්භයේදීම කඩා දමමින්. ඉන් නොනවතුණු ඩිලිෂාන් මදුශංක ලකුණු මැෂිම ක්‍රියාත්මක කරන්නට පෙර විරාට් කෝලිට යලි ක්‍රීඩාගාරයේ සුව පහසු වසුනක් වෙන් කළා. දසුන්ට යලි තරගයේ සැලසුම් ගැන සිතන්නට ඉඩහසර වෙන් කළ රෝහිත් ශර්මා පන්දු 41කින් ලකුණු 72ක් ලබා ගත්තා. ඔහුට අනදිසායක් ලබා දුන් සූර්ය කුමාර යාදව් රැස් කළ ලකුණු සංඛ්‍යාව 34ක්. එය අනුව ඉන්දියාව පන්දු වාර 20 නිමා කළේ කඩුළු වටත් දෙවි ලකුණු 173ක් ලබා ගනිමින්. වමත් පන්දුවෙන් ඉන්දියානුවන් අන්දමන්ද කළ ඩිල්ෂාන් මදුශංක ලකුණු 24කට කඩුළු 3ක් ලබා ගනිද්දී දසුන් ශානක සහ චාමික කරුණාරත්න කඩුළු